කියලා එක් කරනවා YouTube channel එක අජිත් කරනවා පාළුව. ඉතින් මේක වෙනුවෙන් ඔයගොල්ලෝ සර්ප්‍රයිස් එකක් දස් ගණක් කොට ඉල්ල නැහැ. ඒ ඔයගොල්ලෝ හිතනවා ඇති මට තාම ඇවිල්ලා නැහැ කියලා. ඔයගොල්ලෝ දාන්න අනිවාර්යයෙන් මගේ වීඩියෝස් හොඳ නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක හොඳ නම් නැත්නම් එහෙම නම් මට තියෙනවා තව වීඩියෝස් දාන්න. ඒව දාන්න නැහැ දැම්ම. මට මේ හොඳද නැද්ද කියලා බලන්න ඕන. මොකෝ නැත්තම් මට මේ චෙක් කරගන්න බෑ මම මේ ඔන්චිලාට නැගලා ඉන්නේ. ඉතින් දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති මම දවස් කිව්වේ අවුරුද්ද මේ අවුරුද්ද දාලා තියෙනවනේ වීඩියෝ ටික. ඒ වීඩියෝ ටිකට අපි මාස දෙකකට කලින් දැම්මේ නැහැ කියලා ඔයගොල්ලෝ හිතනවා ඇති. ඉතින් මේක අපි පොඩි මේක වෙලා තිබ්බේ ඒකින්ද අපිට වීඩියෝ කරන්න බැරි වුණා. ඔයගොල්ලෝ හිතනවා ඇති එහෙම ඉතින් කරන්න දෙයක් නැහැ අපිට. කරන්න පුළුවන් ටික මම කරගෙන යනවා. මේ දවස් ටිකේ මට වීඩියෝස් දාන්න බැරි වුණේ මේ දවස් ටික කිව්වේ සමහර මාස දෙකක් විතර දාන්න මට බැරි වුණානේ. ඒක ඔයගොල්ලෝ ගණන් ගන්න එපා. මම මේ විදිහට කරගෙන යනවා. ඔයගොල්ලෝ බය වෙන්නේ නැතුව ඔයගොල්ලෝ මට කමෙන්ට් එකක් දාන්න යන්න. මේ වීඩියෝස් හොඳ නම් අනිවාර්යයෙන්ම සර්ප්‍රයිස් කමෙන්ට් වගේම දාන්න ෂෙයා දාන්න ෂෙයා. ඊතලේ වගේ එක තියෙන්නේ. ඊතලේ මේ පැත්තේ තියෙන ඊතලේ. මේ පැත්තේ තියෙන ලයික් එක. මේ පැත්තේ තියෙන කමෙන්ට් එක. මේ පැත්තේ තියෙන යූසික් එක. අර තියෙන්නේ සාමාන්‍ය කැරකිලා වගේ තියෙන. ඉතින් ඔයගොල්ලන්ට කැමති විදිහකට එක එක කළා ඇති. සාමාන්‍ය ඔයගොල්ලෝ දන්නවා එක තැනක කළොත් එක විදිහකට අවුලන්නේ නැහැ එහෙම. දැන් ඔයගොල්ලෝ මගේ වීඩියෝස් සම්මන් කියන්නේ නැත්තම් නරක නම් මම වීඩියෝස් ටිකක් තියෙනවා මම ටික දාන්න ඔයගොල්ලන්ට. ඉතින් මගේ පෝස්ට් නම් මගේ පෝස්ට් එකකින් තියෙන ඔයගොල්ලන්ට පේනවා. මගේ පෝස්ට් බස්පොරට විතර ඔයගොල්ලෝ ඒකට හරි දාන්න. මොකද මගේ වලට ටයිම් එක ලැබෙනවා. ඒකට ඔයගොල්ලන්ට පුළුවන් ඕන එකක් කරන්න. ලක්ෂ්‍ය ලැබුණාන් පස්සේ ඔබට පොඩි මේකත් වෙන්න ඒක බලමු අපි. ඒ සාමාන්‍ය ඔයගොල්ලෝ දන්න සබ්ස්ක්‍රයිබර්ස්ලා කී දෙනෙක් ඉන්නවද කියලා. හරි අපි දැන් මේ ලක්ෂ්‍ය පිරෙන්නම තමයි මේ වැඩේ කරන්න යන්නේ. දැන් ලක්ෂ්‍ය නැතුව මේ බටන් එක හම්බ වෙන්නේ නැහැ. දැන් මම කිව්ව විදිහට මේකේ මම විස්තර අපි කරගෙන යනවා මේ ටිකටම. කමෙන්ට් එකක් දාගෙන යන්න. කමෙන්ට් එකක් දාන්න මේක නම් හොඳ නම් ලයික් සර්ප්‍රයිස් කරගෙන යන්න. නැත්නම් ඔයගොල්ලන්ට පොඩි දැන් ඔයගොල්ලෝ වීඩියෝස් දානවා නම් සමහර කට්ටිය බලනකොට ඒගොල්ලෝ වීඩියෝස් දානවා ඇති. මිනි කැප්ෂන් අයියාගේ වීඩියෝස් බලනවා. මිනි කැප්ෂන් අයියාගේ චැලෙන්ජ් ටිකක් කරගන්න පුළුවන් වුණොත් තමයි. මිනි කැප්ෂන් අයියා කොහෙද ඉන්නේ කියලා මම දන්නවත් නැහැ. අතන අවිස්සාවල මම දන්නේ. මම ලියන් වල අපේ අවිස්සාවල ඉන්න යාළුවෙක් ඉන්න මගේ අපේ පුංචි ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න මිනි කැප්ෂන් අයියට කියලා මොකක් හරි කරගෙන මිනි කැප්ෂන් අයියා දන්නවා එක්ක බලනවා මිනි කැප්ෂන් අයියා මේක බලනවා නම් පොඩ්ඩක් මට කියන්න ඉන්න තැන මම බලන්න ඕන. හරි දැන් එහෙනම් මම ඉතින් එහෙනම් අද දවසට ඔබ සමු ගන්නවා මම. එහෙනම් මගේ නම කවිෂ කේ ක්‍රේබෝ. අදට අපි සමු ගන්නවා. හැමෝටම ජය වේවා.